පියතුමෙක් වීමේ ආසාව කුඩා කාලේ ඉඳලම තිබිච්ච ආසාවක්. ඒක ටිකෙන් ටික මෝරලා ඇවිල්ලා 1965 දී මම අධ්‍යාපන කටයුතු අවසන් කළාට පස්සේ දෙව්සත්හලට යන්නට කටයුතු සූදානම් කරවා ගත්තා. ඒ කාලේ ඒ මිසමේ එවකට හිටපු ගරු එච්.ඩොන් ඇන්ස්ලම් පියතුමා තමයි මාව බොරැල්ලේ සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට යොමු කළේ. දෙව්සත්හලට එන්න කලින් අපි ශිෂ්‍යයන් හැටියට ඥානකාන්තියක් තිබුණා මඩුපල්ලියේ. ඒ ඥානකාන්තියට ගිය වෙලාවේදී මට ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු පියතුමාව හම්බ වුණා. උන්වහන්සේ පසු කලෙක දෙව්සත්හලේ අධ්‍යක්ෂක පියතුමාව සිටියා. ඒ කාලෙදී උන්වහන්සේ මට නිතරම හම්බුණා අවස්ථා දෙක තුනකදී. උන්වහන්සේ නිතරම මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කල්දරම් බත් කන්න එන්නේ නැද්ද කියලා. ඉතින් මේ ආරාධනය නිතරම ඇහිච්ච නිසාත් මට හිතුණා මම පූජා ප්‍රසාදී කෙනෙක් වීමේ මේ සිහිනය සම්පූර්ණ කරගන්නට බොරැල්ලේ දෙව්සත්හලට ඇතුල් විය යුතුයි කියලා. ඒ අනුව මම බොරැල්ලේ දෙව්සත්හලට ඇතුල් වෙලා අධ්‍යාපන කටයුතු එතන පටන් ගත්තා පූජකවරේ සඳහා යන ගමන. මේ ළමා කාලේ තිබිච්ච හොඳම අත්දැකීම තමයි ගෙදර පවුලේ අම්මගේ තාත්තා සහ අම්මා කියන්නේ සීයා ආච්චි ඒගොල්ලන්ගේ සහ ඒ පවුලේ අනිකුත් නෑදෑයන්ගේ කොම් වගේ හිටියේ ළඟ පහළ. ඒ අය හැමදාම වගේ හැන්දෑවට අපි ජපමාලය උච්චාරණය කරන පුරුද්ද තිබුණා. හැන්දෑව 6:00 අපි ඔක්කොම ඒ සීයලා ආච්චිලා අම්මලා තාත්තා හිටියේ නෑ. තාත්තා දුම්රිය සේවයේ පිට පළාත්වල හිටපු නිසා නංගිලා මල්ලිලා ඒ ඔක්කොමත් එක්කම අපි අසල්වාසියෝ කට්ටිය එකතු වෙලා කොන්තේ කියන පුරුද්දක් තිබුණා අපේ ගෙදර. ඉතින් ඒ නිසා මේ කොන්තේ උච්චාරණය කරන එක ජපමාලයට තියෙන භක්තිය ලොකු විවිධීමක් ඇති කෙරුවා මගේ හිත ඇතුලේ. එතනින් හුඟක් දුරට මේ පූජකතුමෙකු වීමේ ආසාව වැඩි වුණා කියන එක මට කියන්න පුළුවන්. ඒ සඳහා නිතර මඩුපල්ලි යෑමේ පුරුද්දක් තිබුණා. ඉතින් මේ මඩුපල්ලි යනකොට ඔක්කොමල්ලාම බඩු බැඳගෙන මේ පරණ කාර් එකක් තිබුණා. ඒක නැගලා ඔක්කොමල්ලා මේ සේරම දෙනා වගේ නැගලා අපි එහෙ ගියා. ඒ යන අවස්ථාවවලදී මඩුපල්ලිදී මම පූජාවට උදව් වෙලා තිනවා අල්තාරේ. එහෙම යනකොට ඒ තිබිච්ච අදහස එන්න වැඩි වෙලා දෙව්සත්හලට ඇතුල් වීමට මාර්ගය හැදුනා. ඉතින් මම හිතනවා ඒ පවුලෙන් ලැබිච්ච ආభాෂයයි ඒ වටාපිටාවෙන් ඒ කියන්නේ ඒ ලුණු පොකුණ ප්‍රදේශයේ තිබිච්ච ශ්‍රද්ධාව විශේෂයෙන්ම පියතුමා අපිට දුන්නු ආදර්ශය ප්‍රංශ ජාතික පියතුමාගේ ජීවිතය තුළ අපි දැක්ක දේ ඒ හැම දෙයක්ම බලපෑව මං හිතන්නේ. ඒ වගේම ෆ්‍රැන්ක් මාකස් ප්‍රනාන්දු පියතුමාගේ ආරාධනය ඒ හැම දෙයක්ම හිතන බලපෑවා දෙව්සත්හලට ඇතුල් වෙන්න. ඒ නිසා වයස අවුරුදු 18 දී පමණ මම සාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුල් වුණා.